ඉරානයේ සහ එක්සත් ජනපදයේ අතර පැවති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා සිටී. පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාදයෙහි පැවති සාම සාකච්ඡාවෙන් පසු පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු උපජනාධිපතිවරයා මේ බව පවසා සිටී. එහිදී ඔහු සඳහන් කර සිටියේ ඉරානයේ එක්සත් ජනපදයේ කොන්දේසි වලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවකින් පසු එකඟතාවයක් ඇති නොවූ බවත්ය. ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උපජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තුතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටී. මේ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බකායිද ඇමරිකාව අතර පැවති සාම සාකච්ඡාවල තත්ත්වය සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු සඳහන් කර ඇත්තේ සාකච්ඡාවල සාර්ථකය යහපත් විශ්වාසය මත රඳා පවතනු ඇති බවත් අධික ඉල්ලීම් සහ නීති විරෝධී ඉල්ලීම් වලින් වැළකී ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිගන්නා ලෙසද ඔහු ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.